ඔගොල්ලෝ මේ දකින්නේ බොරලැස්ගමුව 120 බස් පාරේ තියෙන චිල්ඩ්‍රන්ස් පාක් එකේ දැන් අත්වෙලා තියෙන තත්ත්වය. මේකෙන් විශාල ආදායමක් UDA එකට ලැබෙනවා. නමුත් හරි හමං මේන්ටේනන්ස් මේක කරන්නේ නැහැ. දැන් මේකේ ළමයි සෙල්ලම් කරන මේ ස්ලයිඩර්ස් මේවා ප්ලාස්ටික් කැඩිලා ඒ වගේම මේවෙන් ළමයි ගියොත් තුවාල වෙනවා. ඒවා දැන් මේ ලණු දාලා ගැට ගහලා තියෙන කාලයක් තිස්සේ. ඒ වගේම තමයි මේ බිමට දාලා තියෙන රබර් මැට්ස් මේවා කෑලි ගොඩක් තැන්වල කෑලි නැහැ. ගොඩක් ළමයි මේවා දුවනකොට සෙල්ලම් කරනකොට පොඩි ළමයි වැටෙනවා. ගොඩක් ළමයි වැටිලා තුවාල වෙලා තියෙනවා. මේ පාක් එකෙන් වාහන පාකින් එකෙන් වෙනම ආදායමක් UDA එකට එනවා. ඊට අමතරව තියෙන shops වලින් වෙනම ආදායමක් monthly rental එකක් UDA එකට එනවා. ඉතින් ඒ ආදායම් වලින් මේගොල්ලන්ට මේක නඩත්තු කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව පුළුවන්. ඒත් මේගොල්ලෝ මේවා හරි මැනේජ්මන්ට් එකක් මෙතන නැහැ. ඒ වගේම මේ ළමයි එකතු වෙලා මේ අර කැරකෙන මේ ටෝයි එක මේකත් අවුරුද්දක් විතර තිස්සේ මේ විදිහට ගැට ගහලා දාලා වහලා තියෙනවා. මේවා රිපෙයාර් කරන්න මහ ලොකු ගණන් වියදම් වෙන්නේ නැහැ. මේවා ගැන කිසිම අවධානයක් මේ වකිය යුතු අංශවල විශේෂයෙන් UDA එකේ අයගේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් අදාළ අංශවල මේ සම්බන්ධයෙන් විශේෂ භාර ඇමතිවරයාගේ අවධානය යොමු වෙන්න ඕනේ. මේ පිළිබඳව වකිය යුතු නිලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු වෙන්න ඕනේ කියලා අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මෙතන සෙල්ලම් කරන්න ඇවිල්ලා යම් කිසි ළමයෙක්ට වැටිලා තුවාලයක් වුණොත් ඒ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වගකීමක් ගන්න ඕනේ කියලත් අපි ප්‍රකාශ කරනවා.